හෙලෝ අයියෝ අයියේ අම්මාට බේත් තරම් දෙන්න මං ගාව සල්ලි නෑ. අද වැලන්ටයින් එකනේ. දැන් කෙල්ලට මොනවා හරි අරන් දෙන්න ඕන. අයියෝ කටවහම් ෆෝන් එක තියන්නනේවත් වදයක් වෙන්නේ නැතුව. උඹට අම්මට ආලා කෙල්ල ලොකුනානේ. ඉඳපන්ක මං එන්න. හෙලෝ මං වාට තෑගි ගොඩක් ගත්තා. මං එන්නම්කෝ අරගෙන ආවා බලන්න. හරිද? දැන් මම කාලා දින්නේ. මොකද කරන්නේ? මං එන්නම්කෝ හැන්දෑවට බලන්න. හරි. අයියේ උඹට අම්මට වඩා කෙල්ල ලොකුනානේ. ඒකම මෙතනුනේ. අයියෝ අයියේ අම්මට වඩා මට කරන්න වැඩ තියෙනවා. උඹට අම්මට වඩා වැඩ තියනවා නේ එහෙනම්. ඔය වදපු අම්මයි ඉන්නේ. අම්මට වාරනොත් උඹට මොකද වෙන්නේ? කියනවා හොයාගත්තේ. ඒත් ඉන්නේ එක අම්මයි. අයියෝ අයියේ උඹට උත්තර අමාරුවක් තියෙනවා නම් උඹ ගිහින් බේත් ටික අරන් දීපන්. මට ඕක කරන්න වෙලා නැහැ. අම්මේ මට හරි අමාරුයි මාව කොහේ හරි ගෙනියපල්ලා අම්මේ. පුතේ අනේ පුතේ මට වතුර ටිකක් ගෙනත් දියන්කෝ. මල්ලි අර අම්ම වතුර ඉල්ලනවා. පොඩ්ඩක් ගිහින් දෙන්න. අයියෝ මොන කරදරයක්ද අප්පා මේක? වාට ඕන වතුර ටිකක් ගිහින් දෙන්න. ගේම් ගහන්නවත් නැහැ නිදාසේ. උඹට වැඩියක් කරන්න බෑද? උඹ හදපු අම්ම නේද? තෝ හැදුවට වැඩිය හොඳයි යකෝ හරකෙක් හැදුවා නම්. ඕක තියාගෙන වතුර දෙයක් දීපන් අම්මට. යමු. අයියෝ ඉන්න ගිහින් දෙන්න. මොන කරදරයක්ද අප්පා මේක? මොනවා දෙයක් වෙලා තියෙන්නේ දැන් නම්. මොකද දෙයක් අප්පා තියෙන්නේ මෙයාගෙන්. දුවම අදයක් අප්පා තියෙන්නේ. අම්මගෙන් නම් පුදුම කරදරයක් අප්පා තියෙන්නේ. ඔයාට බැරිද අම්මා බලන්න? මට බලා ගන්න බැරි කියදන්නේ මම කියන්නේ. මං කියන්නේ උඹත් අපේ අම්මයි පුතෙන් නේද? ඒකයි උඹට කියන්න අම්මා ගැන බලපන් කියලා. අම්මට ප්‍රෙෂර් තියෙනවා. අම්මා සැරින් සැරේ කෑ ගහනවා. උඹ ගිහිල්ලා බේත් ටිකවත් අම්මට දීපන්. අයියෝ මේ මම නම් ආයෙ බලා ගන්න. ඔයාට ඕන නම් ඔයා බලා ගන්න. මට බෑ මෙහෙම හැම වෙලේම මේ බේත් දීන්නේ. හරි දැන් ඒ කතාවනේ වැඩක් නැහැ. දැන් ගිහලා අම්මට tie බේත් දීපන්. මම මේ වැඩ. අයියෝ මේ මට නම් බෑ. මම මෙතන වැඩක්. ඔකට වැඩි විශේෂ වැඩක් මම කරන්න ඔයාට ඕන නම් ගිහින් දී ගන්න. මොනවා වුණත් ඒ මගේ අම්මනේ. මොනවා කරන්න? ඒක හොඳට බලා ගන්න. හෙලෝ පවනි මේ සම්බන්ධය අදින් ඉවරයි. මට ඔයාට වැඩිය මගේ අම්මා වටිනවා.